ෆයිනලි වීසා එක අප්රූව්ඩ් වුණා ෂෝ මනි ප්‍රොසෙස් එක හරියටම වුණ නිසා. හරි කලබල වෙන්න එපා කොහොමද ප්‍රොසෙස් එක උනේ කියලා මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට කියනවා. අපි වත්තල තිලක්මක ඉස්සරහා තියෙන කැරවන් ෆ්‍රෙෂ් එකේ උඩම තියෙන වයිස් ඉන්ටර්නැෂනල් කන්සල්ටන්ට් එකට. වීසා එක රිජෙක්ට් වෙන්න මේන්ම දේ තමයි මේ ෂෝ මනි ප්‍රශ්නේ. ප්‍රශ්නේ මට වගේ මන් දන්න ඔයගොල්ලෝ හැමෝටම තියෙනවා කියලා. මේ යන්නේ ඒකට හරිම විසඳුම ගන්න සහ මට ඒ විසඳුම ලැබුණා. නිසා මට හිතුණා මේක ඔයගොල්ලොත් එක්ක අනිවාර්යෙන් ෂෙයා කරගන්න ඕන කියලා. මෙතන දැන් දන්නේ නැති කෙනෙක් නෑ මොකද මම යනකොටත් ගොඩක් දෙනෙක් ඇවිල්ලා හිටියා. මොකද මෙතන තමයි 100%ක්ම වගකීම් සහගතව මේ වැඩ ටික වෙන්නේ. වීසා ගොඩක්ම රිජෙක්ට් වෙන්නේ මේ ෂෝ මනි ප්‍රශ්න නිසානේ. සවුත් කොරියා, කැනඩා, ඕස්ට්‍රේලියා සහ ලෝකේ තියෙන ඕනම රටකට යන්න ෂෝ මනි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔය වගේ එන්න මෙතනට අනිවාර්යෙන් ඔයගේ වීසා එක අප්රූව් කරගෙනම යන්න පුළුවන්. 100%කම විනිවිදභාවකින් වගේම වගකීමක් ඇතුවම account එකටම දාලා පෙන්නන්න මේගොල්ලන්ට හැකියාව තියෙනවා. ඩී විතරක් නෙමෙයි ලංකාවේ ගොඩක් දෙනෙක් කරන්නේ නැති account වල ෂෝ මනි එක පෙන්නන්න මෙයාලට හරියටම පුළුවන්. ගොඩාක් fake තැන් තියෙනවා මේ වගේ ෂෝ මනි පෙන්නන්න. තැන් වලට ගිහිල්ලා රිස්ක් එකක් ගන්න නැතුව මම වගේම ඔයත් මෙයාලා ගාවට ආවොත් සතුටින් ගෙදර යන්න පුළුවන්. ඉතින් ඔයත් රට යන්න හීන දකින්න කෙනෙක් නම් ෂෝ මනි ප්‍රශ්න නිසා වීසා රිජෙක්ට් වෙලා ඉන්න කෙනෙක් නම් වත්තල මහා බාගේ තියෙන ඔෆිස් එකට ඔයාට ඇවිල්ලා හරි නැත්නම් පල්ලෙහා මන් දාලා තියෙන නම්බර් එකට කතා කරලා හරි විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් ඉක්මන් කරන්න all the best.